විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සැලසෙන සේවය අගයමින් ශ්‍රී ටීවී නාලිකාව හොඳම තානාපති කාර්යාලයේ තෝරා ගැනීමේ උත්සාහයක නිරත වුණා. ඒ අනුව හොඳම තානාපති කාර්යාලය ලෙස ශ්‍රී ටීවී ඇගයීමට පාත්‍ර වූයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබාගත් තොරතුරුද මෙහිදී මෙම තෝරා ගැනීමට ඉවහල් වුණා. ජනතාවගේ ගැටලු වලට කඩිනමින් ගැටලු විසඳීම සඳහා අදාළ තානාපති කාර්යාලයේ ක්‍රියාත්මක වන ආකාරයද මෙහිදී විශේෂ අවධානයකට ලක් වී තිබෙනවා. එහිදී මෙම තානාපති කාර්යාලවලින් ශ්‍රී ලාංකිකයන්ට ඉටු සේවාවන් දීර්ඝකාලීනව අධ්‍යයනය කිරීමෙන් පසු මෙලෙස හොඳම තානාපති කාර්යාලය ලෙස අබුඩාබි තානාපති කාර්යාලය තෝරා ගනු ලැබුවා. ඊට අනුව හොඳම තානාපතිවරයා ලෙස අගයීමකට ලක් වූයේ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති සරත් විජේසිංහ මහතායි. හොඳම කම්කරු සුබසාධක නිලධාරියා ලෙස ඇගයීමට ලක් වූයේ එම කාර්යාලයේ සේවයේ නියුතු හේමන්ත කහවලගේ මහතායි. ඔවුන්ගේ සේවය අගය කරමින් සම්මාන පිරිනැමීම ශ්‍රී ටීවී සභාපති ආචාර්ය තුෂාර කුරේරා මහතා සහ ශ්‍රී ටීවී කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිෂාන්ති ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිසරයේදී සිදු වුණා. මෙම කටයුතු සිදු වුණේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මෞලානා මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ජාත්‍යන්තර අල් ජසීරා නාලිකාව ඇතුළු මැද පෙරදිග මාධ්‍යාතර කිහිපයක් දැක්ව සිටියා.